Hello everyone. මං අද වීඩියෝ එකක් කරන්න හිතුවා. මම මෙච්චර කාල ගොඩක් කරලා තියෙන වීඩියෝස් මං කරලා තියෙන එක්ක ෆිට්නස් එහෙම නැත්නම් වාහන ගැන. ඉතින් අද මම කරන්න හැදුවා වෙනම වීඩියෝ එකක්. ඒ තමයි මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ කියලා. මේක දන්න අය දන්නවා. දන්නේ නැති අය මට දැන් hina වෙයි, මට බනි කමක් නැහැ. මමත් ඔතන හිටියා. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දැන් ඔය ඔයාගේ ඔළුව ඇතුලේ තියෙනව නේද ප්‍රශ්නයක්. අන්න ඒ තියෙන ප්‍රශ්නෙට උත්තරේ තමයි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඒක දන්න කෙනා දන්නවා. නොදන්න කෙනා මට hina වෙයි. නොදන්න කෙනා කියයි මට පිස්සු කියලා. කමක් නැහැ. මොකද මමත් එතන හිටියා. මම පොඩි වැදගත් දෙයක් කියන්නම්. මම මේ දැන් එළියේ ඉන්නේ. මේ ඇවිල්ලා දූවිලි. හරිද? එතකොට ඔයත් මමත් හැදිලා තියෙන්නේ මේ දූවිලි වලින්. ඒක කතෝලික ධර්මයේ බයිබල් එකේ කියනවා දූවිල්ලෙන් හැදුණු නුඹ නැවතත් දූවිල්ලටම හැරෙනවා කියලා. ඇත්තටම කිව්වොත් මම මෙහෙම අල්ලලා මෙහෙම දාන මේ දූවිලි කියන්නේ ඔයයි මමයි වගේම කලින් ජීවත් වෙච්ච මේ තව කෙනෙක්ව තමයි මෙහෙම දාන්නේ. Let that sink in. ඉතින් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඔයාගේ ඔය ඔළුව ඇතුලේ ඔය අහන ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේක ඔයා හිතනවා නම් තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා එයාට යවන්න. ඔයා hina වෙනවා නම් hina වෙන්න. ඒක ඔයා විහිළුවකට ගන්නවා නම් විහිළුවකට ගන්න. ඒත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න මෙහෙම කතා කර ඉන්න ඔයයි මමයි අපි අතර තියෙනවා මාරම වැදගත් මාරම කොමන් තියෙන එක දෙයක්. ඒ තමයි මෙහෙම කතා කර ඉන්න ඔයයි මමයි දෙන්නම යම් කිසි මොහොතක මැරෙනවා කියන එක. Thank you very much. Thank you for watching.